කිල්නොච්චියේ සිට LTTE ග්‍රහණයෙන් පලාවිත් මන්නාරම කල්ලිමුඩේ සුබසාධක කඳවුරට පැමිණි මේ පිරිස හඬමින් පවසන කතාව උතුරේ LTTE ග්‍රහණයෙන් දුක් විඳින ජනතාව දිනපතා මුහුණ දෙන ශෝකාන්තයේ තවත් එක් අවස්ථාවක්. 23 හැවිරිදි යෝගරාසා සුගන්ධිනී සිය ස්වාමියා වූ 29 හැවිරිදි සෙල්ව මෝගන් රත්නසිංහම් හා අවුරුදු 3ක් පියති තම දියණිය වූ කීර්තිනා සමග LTTE ග්‍රහණයෙන් මිදී තවත් 12 දෙනෙකු සමග කිල්නොච්චියේ චුන්නකුලම් සිට පලාවිත් තිබෙනවා. ගොඩබිමේ සිට මීටර් 600ක් පමණ මුහුදේදී මොවුන් පලා එමින් සිටි ටෝලර් යාත්‍රාව වට කරගත් LTTE බෝට්ටු දෙකක් පොළු මුගුරු වලින් මේ පිරිසට පහර දී තිබෙනවා. මේ අවස්ථාවේදී සෙල්ලමෝගන් රත්නසිංහම් තම බිරිඳ දරුවා සහ අනිකුත් පිරිස බේරා ගැනීමට ඉදිරිපත් වී තිබෙනවා. ඔහු LTTE මගහැරමින් සිය බෝට්ටුව ඉදිරියට යාත්‍රා කර තිබෙනවා. මෙහිදී LTTE ඔවුන් පසුපස ලුහු බඳිමින් මුගුරු වලින් පහර දුන් බවත් අවසානයේ පලා එමින් සිටි තම බෝට්ටුවට දැඩි වෙඩි ප්‍රහාරයක් LTTE එල්ල කළ බවත් සුගන්ධිනී ප්‍රකාශ කරනවා. වෙඩිවැදුණු ස්වාමියා මුහුදට ඇද වැටුණු බවත් සුගන්ධිනී හඬමින් පවසනවා. ඉතා අමාරුවෙන් LTTEන් දිවි බේරාගෙන ඊයේ රාත්‍රිය වන විට මේ පිරිස හමුදා පාලන ප්‍රදේශයට පැමිණ තිබෙනවා. තම ස්වාමියා පිළිගත් LTTEට දඬුවම් දෙන ලෙස සුගන්ධිනී හා ඇගේ මව දෙවියන්ගෙන් ඇයද සිටිනවා. මේ කිසිවක් නොදන්නා කීර්තිනා දියණිය තම පියා එනතුරු බලා සිටිනවා. ඇය මවගෙන් පියා ගැන තොරතුරු විමසනවා. සුගන්ධිනී හා ඇගේ මව මෙලෙස LTTEන් අසන ප්‍රශ්නය නම් LTTE දෙමළ මව්වරුන්ට බිරින්දෑවරුන්ට හා දරුවන්ට ලබා දෙන විමුක්තිය මෙයද යන්නයි. ඉතා මාරාන්තික ගමනකදී මේ ස්ථානයට පැමිණි සෑම පුද්ගලයෙකුටම ත්‍රස්තවාදීන් නිසා ඔවුන් බැටකෑ දුක්මුසු කතාපුවතක් තිබෙනවා. එහෙත් තවමත් ඔවුන්ගේ සිත් තුළින් ත්‍රස්තවාදයට ඇති බිය තුරන් වී නැහැ. ඒ නිසා ඔවුන් නිහඬව ඒ දුක විඳදරා ගන්නා ආකාරය අපට දැකගත හැකියි. කෙසේ නමුත් අපට ඔවුන් සමග කළ කතාබහේදී පැහැදිලි වූ ප්‍රධානතම කරුණ නම් මෙවන් වූ විශාල පිරිසක් ත්‍රස්ත ග්‍රහණයෙන් බැටකන බවයි. ඔවුන් ආරක්ෂක හමුදා වෙත පැමිණීමට දැඩි කැමැත්තෙන් දැඩි උත්සාහයක නිරතව සිටින බවයි. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම කල්ලිමුඩේ සුබසාධක මධ්‍යස්ථානයේ සිට